ඔබට සුබම සුබ උදෑසනක් වේවා. මේ උදෑසනත් ඔබ උදෙසා දෙවියන් වහන්සේගේ පාද පාමුලම යාඥා කරන්න සූදානම්. අපි යාඥා කරන්නට ප්‍රථමයෙන් උන්වහන්සේගේ වචනය බලන්ට යනවා. උන්වහන්සේගේ වචනය අපගේ පාදයන්ට පහනක්, අපගේ මාවතට එළියක්ව තිබෙනවා. මොකද අපි යන්නා වූ මාර්ගවල, අපි නොදන්නා වූ ගමන්වල, අපි නොදන්නා වූ තීරණවල සිටියත් අපිට අපගේ මාවතට එළියක්ව, අපගේ මාර්ගයට එළියක්ව උන්වහන්සේගේ වචනේ තිබෙනවා. ඉතින් මේ උදෑසන උන්වහන්සේගේ වචනයෙන් ඔබ ශක්තිමත් කරන්න මම සූදානම්. උන්වහන්සේගේ වචනේ කියනවා, අපි බලන්ට යනවා 2 කොරින්ති පොතේ 5 පරිච්ඡේදයේ 15 වෙනි වචනය. උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ ජීවත් වන්නන් තවත් තමන් උදෙසා ජීවත් නොවි ඔහුන් වෙනුවට මැරී නැවත නැගිටුණා වූ තනන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිස කියාත් අපි නිශ්චය කොට කියමු. උන්වහන්සේගේ වචනේ කියනවා අපි උදෙසා ජීවත් වීම අත්හැරිය යුතු බව. අපි උදෙසා ජීවත් වීම අත්හැරලා අප වෙනුවෙන් ජීවිතයක් දුන්නා වූ, අප වෙනුවෙන් මරණයට පත් වෙලා කුරුස පූජා වෙලා උන්වහන්සේගේ ජීවිතය අප වෙනුවෙන් උන්වහන්සේ දීලා තිබෙනවා. ඉතින් උන්වහන්සේගේ ඒ කැපකිරීම උන්වහන්සේ කරේ තවත් අපි උදෙසා ජීවත් නොවි අපි උන්වහන්සේ උදෙසා ජීවත් වීමට. උන්වහන්සේ ඒක බලාපොරොත්තු වෙන අපි තවත් අපි උදෙසා ජීවත් නොවි, අපි උදෙසා මුදල් හම්බ කරන්නේ නැතිව, අපි උදෙසා අපි දේවල් සිදු නොකර අපි උන්වහන්සේ උදෙසා, ඒ කියන්නේ ස්වාමී යේසුස් වහන්සේගේ රාජ්‍ය උදෙසා උන්වහන්සේගේ කාරණාවල් සම්පූර්ණ කරන කෙනෙක් වීම ගැන උන්වහන්සේ මේ වචනේ කියනවා. උන්වහන්සේ ඒක බලාපොරොත්තු වෙන අපි තවත් අපි උදෙසා ජීවත් වීම ප්‍රතික්ෂේප කරමු. ඔබ යම් කිසි කාරණාවක් කරනවා නම්, ඔබ මුදල් උපයනවා නම්, ඔබ උන්වහන්සේ උදෙසා මුදල් උපයන, උන්වහන්සේගේ රාජධානිය උදෙසා මුදල් උපයන, ඔබ යම් කිසි සේවයක් කරනවා නම්, ඔබ යම් කිසි ව්‍යාපාරයක්, ඔබ යම් කිසි අධ්‍යාපන කටයුත්තක් ඒ දේවල් කරනවා නම්, ඔබ දෙවියන් වහන්සේ උදෙසා ඒ දේවල් කරන්න. මොකද උන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙනවා උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වීමක් ගැන. උන්වහන්සේ වෙනුවෙන් අපි ජීවත් වීම උන්වහන්සේ නිශ්චය කොට අපගෙන් බලාපොරොත්තු වෙනවා. මේ උදෑසන ඔබම ශක්තිමත් කරනවා. දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබට ජීවත් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ වෙනුවෙන් ඔබ ජීවත් වෙන්න ඔබගේ කාරණාවල් දෙවියන් වහන්සේගේ පාද පාමුල තබමින් ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න පටන් ගන්නකොට උන්වහන්සේ ඔබගේ කාරණාවල් සම්පූර්ණ කරන්න විශ්වාසවන්තව සිටිනවා. මොකද ඔබ උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන නිසා උන්වහන්සේ විශ්වාසවන්තයි. ඔබගේ කාරණාවල්, ඔබගේ ප්‍රශ්න වලට විසඳුම, ඔබගේ රෝග වලට සුවය, ඔබගේ ගැටලු වලට විසඳුම ගෙන උන්වහන්සේ සූදානම් වෙලා සිටිනවා. උන්වහන්සේට ඒක කරන්න බලය තිබෙනවා. උන්වහන්සේ ඒක ගැන විශ්වාසවන්තව සිටිනවා. ඉතින් මේ උදෑසන ඔබ උදෙසා ජීවත් වීම මොහොතකට පස්සකට දමලා ඔබ උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න. ඒ උන්වහන්සේ වෙනුවෙන් ඔබ ජීවත් වෙන මොහොතේදී උන්වහන්සේගේ වරප්‍රසාදයන් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ උදෑසන ඔබ උදෙසා මම යාඥා කරන්න සූදානම්. අපි යාඥා කරමු. ධර්මිෂ්ඨ බලවන්ත සුදු පියාණනි, ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේගේ නාමය නිසා ස්වාමිනේ, ඔබ වහන්සේ අප වෙනුවෙන් කරා වූ හැම ක්‍රියාවක් ගැන ඔබට ස්තුති කරනවා. ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේගේ ඒකජාතක පුත්‍රයා දෙන තරම් ඔබ වහන්සේ ලෝකයට ප්‍රේම කළ බව. ඔබ වහන්සේ සේකලේ අපි විනාශ නොවී අපි සදාකාල ජීවනය ලැබෙන පිණිසයි. ස්වාමීනි, අපි සදාකාල ජීවනයේ උරුමකාරයන් වෙලා තිබෙනවා. ස්වාමීනි, ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේගේ සදාකාල ජීවනයෙන් අපව ජීවත් කරන නිසා ස්වාමීනි, මේ උදෑසන මම යාඥා කරනවා. මම මැදිහත්කාරකම් කරන අපගේ ජීවිතවලට ඔබ වහන්සේගේ වරප්‍රසාදයන් නිදහස් වෙන පිණිස තවත් අපි උදෙසා ජීවත් නොවි ඔබ වහන්සේ උදෙසා ජීවත් වීමට අපට අනාර්ග වූ වරප්‍රසාදයක්, අපට අනාර්ග වූ
වෙලාවක් අනර්ගු මොහොතක් ඔබ වහන්සේ ලබා දුන මැනව ස්වාමිනී ඔබ වහන්සේ වෙනුවෙන් ජීවත් වීම තුළ අපගේ හදවත තුළට අපගේ අතුලාන්තයට අපගේ ආත්මයට තෘප්තියක් තිබෙනවා. ස්වාමිනී ඒ තෘප්තිය ලබා ගන්නට අපිට ආශිර්වාද කළ මැනව ස්වාමිනී අපගේ කාරණාවල් සම්පූර්ණ වෙන පිණිස යාඥා කර ස්වාමිනී අපි ඔබ වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න අපිට අවශ්‍ය කරන්නා වූ හැම අනුග්‍රහයක්ම ඔබ වහන්සේ අපිට නිදහස් කර මැනව ස්වාමිනී අපගේ වරදවල් ගැන අපි මේ මොහොතේදී සමාවිල්ලනවා. අපි මේ මොහොතේදී යටහත්කමින් සමාවිල්ලනවා. ඔබව රිද්දුවා වූ ඔබ නොසලකා හැරියා වූ ඔබ දෙසා ජීවත් නොවී සිටියා වූ හැම ස්ථානයක් ගැනම අපි සමාවෙල්ලනවා. ස්වාමිනී මේ උදෑසන ඔබ වහන්සේගේ කරුණාවක් ඔබගේ අනුග්‍රහයක් අපි හැම කෙනෙක්ටම නිදහස් වේවා. විශේෂයෙන් ඔබ දෙසා ජීවත් වීමට අපිට අනුග්‍රහයක් නිදහස් වේවා. ස්වාමිනී මේ මොහොත ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා. මේ යුගයේදී ඔබ වහන්සේ අපව ලැබුණ නිසා ස්තුති කරනවා. ස්වාමිනී යම්කිසි මිනිසෙක් මේ වෙලාවේදී අසරණ වෙලා කොන් වෙලා සිටිනවද, රෝගීව සිටිනවද, ඔහුගේ ව්‍යාපාරවල බිඳ වැටීම් තිබෙනවද? ස්වාමිනී මම මේ හැම කෙනෙක් ගැනම යාඥා කරනවා. ඔවුන්ට ඔබ වහන්සේගේ සැනසීම, ඔබ වහන්සේගේ සුවය, ඔබගේ සමාදානය, ඔබගේ ප්‍රීතිය, ඔබගේ සාර්ථකත්වය නිදහස් වේවා. ස්වාමිනී ඔවුන් දෙසා මැදිහත් වෙනවා. ඔවුන් යම් කිසි සාතනික බන්ධනවල සාතනික පීඩාවල් වල සිටිනවද ඔවුන්ගේ ජීවිත නිදහස් වෙන පිණිස යාඥා කරනවා. ස්වාමිනී මේ උදෑසන ඔබ වහන්සේගේ පාද පාමුල හැම මිනිසෙක්ම හැම මනුෂ්‍ය කොට්ටාසයක්ම ඔබ වහන්සේ ඉදිරියේ ඔසවමින් යාඥා කරනවා. ඒ වගේම ස්වාමිනී ඔබ වහන්සේගේ කරුණාව හැම මිනිසෙක්ටම නිදහස් වේවා. විශේෂයෙන් මේ යාඥා වසන හැම කෙනෙක්ම ශක්තිමත් වේවා, ධෛර්යමත් වේවා, ගොඩනැගේවා. ස්වාමිනී ඔබ දෙසා ජීවත් වීමට ඔවුන් තීරණයක් ගන්න පිණිස අපි යාඥා කරනවා. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුති කරනවා සියල්ල උදෙසා. ඔබ වහන්සේගේ යහපත්කම් නිසා ස්තුති. ඔබගේ කරුණාවන්තකම් නිසා ස්තුති. ඔබගේ දයාන්විතකම නිසා ස්තුති. ස්වාමිනී අපව ඔබ වහන්සේ කැඳව ගත්තා. දහසක් අතරින් ඔබ වහන්සේ උදෙසා ජීවත් වෙන්න අපව ඔබ වහන්සේ කැඳවගත්ත නිසා ස්තුතියි. ස්වාමිනී ඔබ වහන්සේට මහිමය, සියලු ගෞරවය, සියලු ප්‍රශංසාව අපි ඔබටම දෙනවා. ස්වාමී නෑසරෙත් යේසුස් වහන්සේගේ උතුම් වූ බලවත් නාමයෙන්. ආමෙන්. හලෙලූයා. දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා. ඉතින් මේ උදෑසන ඔබ වෙනුවෙන් මම යාඥා කළා. ඉතින් ඔබට ඒ යාඥාව ප්‍රයෝජනයක් නම් ඔබගේ ජීවිතයට, ඔබගේ ආත්මික ජීවිතයට ඒ වටිනවා නම් ඔබට පුළුවන් අපගේ channel එක follow කරන්න. ඒ වගේම ඔබට පුළුවන් තවත් අයට මේ යාඥාව යවන්න අවශ්‍යයි නම් ඔබට පුළුවන් අපගේ channel එක share කරන්න. ඒ වගේම ඔබට ඔබගේ අදහස් ප්‍රකාශ කරන්නත් පුළුවන්. ඉතින් දෙවියන්වහන්සේගේ නාමයෙන් ඔබට ආශිර්වාද කරනවා. උන්වහන්සේගේ බහුලත්වයෙන් පිරුණා වූ දවසකට ඔබට ආශිර්වාද කරන උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න ඔබට වරප්‍රසාදයෙන් නිදහස් වෙන්නා වූ දවසක් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ඔබට ජේසු පිටයි සුබම සුබ දවසක් වේවා. ආශිර්වාදවත් දවසක් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්.